හරි එහෙනම් කට්ටියට මේ වීඩියෝ එක හදන්නේ කොහොමද විඩ්‍රෝවල් එකක් දාන්නේ කියලා LK කෑෂ් එකට ඉස්සෙල්ලම ඔයගොල්ලොන්ගේ සෙටිං බටන් එකෙන් ගිහිල්ලා විඩ්‍රෝවල් කියන එකට යන්න. විඩ්‍රෝවල් කියන එකට ගිහිල්ලා මෙතන බලන්න 1x cash 1x bet cash කියන එක ක්ලික් කරලා උංගල බලන්න උංගලගේ තියෙන මුදල කීයක්ද විඩ්‍රෝවල් කරන්න ඕන කියලා. දැන් මම බලන්නම් රුපියල් 16402ක් විඩ්‍රෝවල් බටන් එක ක්ලික් කරා. ආයෙ මෙතන පල්ලෙහාට ආවා 1x bet cash කියන එක ක්ලික් කරා. 16402ක් නේ. මෙතන 16402 ක්ලික් කරලා ඊට පස්සේ මේ සිටි කියන එකට ඔය CO කියලා ටයිප් කරනකොට නිකම්ම කොලම්බෝ කියන එක එනවා. ඒක ක්ලික් කරලා ඊට පස්සේ ස්ට්‍රීට් කියන එකට මෙතෙන්ට ටයිප් කරන්න LK කියලා. LK කියලා ටයිප් කරපු ගමන් LK කෑෂ් කියන එක වෙන කාගේවත් නැහැ. ඕක ඔතෙන්ට එනවා. ඊට පස්සේ කන්ෆර්ම් කරන්න. මෙතෙන්ට OK එක දීලා තප්පර 15ක් විතර වෙන්න මේ උඩ තියෙන මේ රිෆ්‍රෙෂ් කියන ස්ටේටස් එක ඔය තප්පර 15 ගිහිල්ලා තද කොළ පාටට එනවා. ඉතින් මේ තද කොළ පාටට ආවයන් පස්සේ තමයි අපි ආයෙ පාරක් රිෆ්‍රෙෂ් කරන්නේ. ගොඩක් කට්ටිය වරද්දන්නේ මෙතන තමයි. දැන් පේනවනේ රිෆ්‍රෙෂ් ස්ටේටස් කියන එක ආවයන් පස්සේ අපි එතන ක්ලික් කරනවා. ඔන්න දැන් අප්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ මේ get code කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔයාලට මුදලත් එක්කම මේ කෝඩ් එකත් එක්ක එනවා. මේක දැන් කරන්න තියෙන්නේ ඔය මේ ස්ක්‍රීන්ෂොට් එක මට එවන්න. ඊට අමතරව මේ කෝඩ් එක මෙන්න මේ මෙතන තියෙන මේ කෝඩ් එක code for receiving fund DMYA කියන එක මේ විදිහටම ටයිප් කරලා මට එවන්න. එතකොට මම උංගලගේ විඩ්‍රෝවල් එක ප්‍රොසෙස් කරලා සිස්ටම් එකකින් උංගලට ලබා දෙන්නම්. එහෙනම් බොහොම ස්තුතියි.